හෙලෝ ගයිස් කොහමද දිමුත් සුදේශ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවේ A level ඉවර කරලා කැම්පස් යන්න බලාගෙන ඉන්න නංගිල මල්ලිල වෙනුවෙන් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයා මේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට ඔයා දැන් උසස් පෙළ ඉවර කරලා ගෙදර ඉන්න කෙනෙක් නම් ඕනෙම උසස් පෙළට ඕනම විෂය ධාරාවක් යටතේ පෙනී ඉඳලා S3ක් තියෙන කෙනෙක්ද? එහෙනම් ඔයාට මේ උපාධි පාඨමාලාව ඇතුළත් මේ University of Colombo වලින් ඔෆර් කරන BIT කියන BIT කියන උපාධි පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ University of Colombo School of Computing වලින් පිරිනමනු ලබන Bachelor of Information degree එකට apply කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ BIT UCSC මගින් පිරිනමනු ලබන මේ ඩිග්‍රී එක හදාරන්න අවශ්‍ය වෙන්නේ උසස් පෙළ ඕනම විෂය ධාරාවකින් A level වලට පෙනී ඉඳලා අවම S3ක් ලබා ගැනීම පමණයි. ඒ කියන්නේ ඔයාට TET ද කොමර්ස් ද ආර්ට් ද බයෝ ද මැත්ස් ද අදාළ නැහැ. ඔයාට S3ක් තියෙනවා නම් මේ ඩිග්‍රී එක කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට සාමාන්‍ය පෙළට ගණිතයට 100ක් තියෙන්න ඕන. ඉංග්‍රීසි වලට 100ක් තියෙන්න ඕන. ඉතින් මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට මේ ඩිග්‍රී එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මේ Bachelor of Information degree එක වසර 3ක උපාධි පාඨමාලාවක්. මේ ඩිග්‍රී එක කරන්න ඔයාට වැය වෙන්නේ රුපියල් ලක්ෂ 2කට ලක්ෂ 2ක් තමයි ලක්ෂ 2කට ආසන්න මුදලක් සහ අනිවාර්යයෙන්ම මේ ගාණ ලක්ෂ 2කට අඩුයි. එයාලා lecture materials LMS එක හරහා ඔයාලට ලබා දෙනවා. මේ ඩිග්‍රී එක self study කරලා තමයි complete කරන්න තියෙන්නේ. ඔයාට self study කරන එක අමාරුයි නම් දැනටමත් ගොඩක් ඉන්ස්ටිටියුට් තියෙනවා ඔයාලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රී එක කරලා ඔයාට software engineer කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් සහ ඔයාට IT industry එකේ job වලට යන්න පුළුවන්. ඒ වගේම ඔයා මොකක් හරි job එකක් දැනටමත් කරනවා නම් එතන promotion එක ගන්න degree qualification එකක් ඕන නම් ඔයාට මේ degree එක complete කරලා ඒකෙන් promotions වලට apply කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ පේජ් එකේ මෙන්න මෙතන තියෙන නොටිෆිකේෂන් එක උඩ ක්ලික් කරාම ඔයාව නැවිගේට් කරයි මෙන්න මේ වගේ පේජ් එකකට. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහේ PDF එකක් instruction for the applicants. ඔයාට ඒක view කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට අපි මේ කරන්න හදන්නේ කලින්ම මේ ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙන්න. එතකොට මෙයාලා විස්තර කරලා තියෙනවා මේ විදිහට කලින්ම රෙජිස්ටර් වුණාම අපිට තියෙන වාසි මොනවද කියලා. ඒකේ වාසි විදිහට දාලා තියෙනවා the foundation program is clearly designed to strengthen your understanding of core IT concept, bridge any gaps in prior knowledge, build confidence before entering the main BIT curriculum. එතකොට BIT ඩිග්‍රී එක කරන්න කලින් ඔයාට මේ IT තියෙන සම්බන්ධව තියෙන knowledge එක අඩුයි නම් ඔයා මේ කලින්ම රෙජිස්ටර් වුණාම ඔයාට මේක ගැන හොඳ knowledge එකක් ගන්න පුළුවන්. BIT ඩිග්‍රී එක පටන් ගන්න කලින් ඔයාලගේ IT knowledge එක improve කරගන්න මේකෙන් අවස්ථාවක් ලැබෙනවා. ඒකයි මෙයාලා මේ උඩ කොටසේ කියලා තියෙන්නේ. So කොහොමද BIT එකට රෙජිස්ටර් වෙන්නේ සහ ඒ අතරම ඔයා කලින්ම රෙජිස්ටර් වෙන නිසා එයාලා ඔයාලට opportunity එකක් දෙනවා IT knowledge එක improve කරගන්න. මම හිතනවා කවුරු හරි BIT කරන්න ඉන්නවා නම් කලින්ම රෙජිස්ටර් වෙන එක හොඳයි අන්තිම මොහොතේ රෙජිස්ටර් වෙනට වඩා. අපි දැන් යමු මොනවද entry requirements කියලා බලන්න. එතකොට මෙතනදී කියලා තියෙනවා please read this instruction carefully before you complete the online application. එතකොට මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ ඔයාගේ උසස් පෙළට තියෙන්න ඕන පාසස් මොනවද මේ ඩිග්‍රී එක කරන්න කියලා. එතකොට ඔයාට GCE A level වලට තියෙන්න ඕන අවම S3ක්.
අවම S3ක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි කරපු කෙනෙක් නම් ඔයාට C passes 3ක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඔයා UCS එකෙන් හඳුන්වා දීලා තියෙන FIT කියන එක්සෑම් එක පාස් වෙලා තියෙන්න ඕන. ඔයා එහෙමත් කරලා නැත්නම් BIT එකකින් UCS එකකින් ඔයාට තව අවස්ථාවක් දෙනවා. SLIAT එකෙන් වෙරිෆයි කරපු HNDIT කියන ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕන. ඒකත් ඔයාට නැත්නම් NVQ level 5 or above qualification NVQ level 5 හරි ඊට උඩ qualification එකක් හරි ඔයාට තියෙන්න ඕන. මෙතන මේ තියෙන ටිකෙන් මම හිතන්නේ most probably කෙනෙක්ට A level S3 කියන එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි කරපු කෙනෙක් නම් C3ක් තියෙන්න ඕන. ඔයාට A qualification එකත් සමගම ඔයාට A level qualification එකත් සමගම ඔයාගේ O level වලට ඔයාට තියෙන්න ඕන C3ක් තියෙන්න ඕන. ඒ C3ට ඇතුළත් වෙන්න ඕන ගණිතය සහ ඉංග්‍රීසි. ගණිතයටයි ඉංග්‍රීසි වලටයි C passes දෙකක් තියෙන්න ඕන. සහ තව ඕනම විෂයකට C එකක් තියෙන්න ඕන. ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි අනිවාර්යයෙන්ම C passes අඩුම C passes තියෙන්න ඕන. ඔයාට එහෙම qualification එකක් නැත්නම් ඔයා කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි කරපු කෙනෙක් නම් ඔයාට C3ක් තියෙන්න ඕන. ඒකත් ගණිතයටයි ඉංග්‍රීසි වලටයි C passes තියෙන්න ඕන. ඊට පස්සේ අපි යන් කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ බලන්න. සෝ ඔයා මේක වැලිඩ් ඊමේල් ඔයා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට වැලිඩ් ඊමේල් එකක් පාවිච්චි කරන්න ඕන. මොකද ඔයාගේ ඩිග්‍රී එක අවසන් වෙනකම්ම ඔයාලා කමියුනිකේට් කරන්නේ මේ ඊමේල් එක through. ඒ නිසා අනිවාර්යයෙන්ම වැඩ කරන ඊමේල් එකක් දෙන්න මේකට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට. ඊට පස්සේ ඔයා මේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනේ ඉංග්‍රීසි වලින්. ඔයාගේ නම එන්ටර් කරනකොට අනිවාර්යයෙන්ම බර්ත් සර්ටිෆිකේට් එකේ ඒ කියන්නේ උපැන්න සහතිකයේ තියෙන විදිහටම ෆිල් කරන්න ඕන. ඊට පස්සේ මේකේ පේමන්ට් ගැන කතා කරාම ඇප්ලිකේෂන් ෆී එක 5000ක් වෙනවා for local student. ඒ කියන්නේ local student කෙනෙක්නේ. ඔයාලා ඇප්ලිකේෂන් ෆී එක 5000යි. ඒක ඔන්ලයින් පේමන්ට් එකක් විදිහට ගෙවන්න පුළුවන්. සෝ එතකොට මේකේ ඩෙඩ්ලයින් තමයි මැයි 26. ඔයා ඊට කලින් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන. මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මැයි 26 තමයි ඩෙඩ්ලයින් එක කියලා. අපි දැන් යන් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මෙතන තියෙන click here for the online application කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාව මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට අරන් එයි. දැන් ඔයාට UCS එකේ account එකක් නැහැනේ. අපි මුලින්ම කරන්න ඕනේ account එකක් හදන එක. ඒකට මෙතන තියෙන create account කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාව නැවිගේට් කරනවා මේ විදිහේ page එකකට. දැන් ඔයාගේ කැටගරි එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයා ලංකාවේ කෙනෙක් නිසා local. ඊට පස්සේ මෙතනට NIC number එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතනට ඔයාගේ email address එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාට create account ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන යට වැටෙනවා verification email sent to your email address කියලා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ email එකට log වෙලා ඔයාලට පේනවා ඉතින් මේ විදිහට මේල් එකක් ඇවිල්ලා තිනවා UCS එකකින් ඔයාගේ ඊමේල් එකට.
එතන කියලා තියෙනවා dear applicant to confirm your UCSC BAT application account please click here කියලා ඔයාලට තියෙන විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ කියලා තියෙනවා email verified successfully please click login to continue your application. ඊට පස්සේ දැන් login තියෙන්නේ. ඊට පස්සේ මෙතන ID එක විදිහට ඔයාලට දෙන්න තියෙන වගේ identity card number එක ඔයා කලින් දුන්නා වගේ. එතන email එකට ඔයාගේ email එක දීලා log වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට application එක load වෙනවා. ඔයාගේ application එක දැන් මෙතන example එකක් කියලා දෙනවා කොහොමද නම දාන්න ඕනේ කියලා. නම English වලින් capital letters වලින් දාන්න ඕනේ. ඊට පස්සේ ඒ නමම සිංහලෙන් සහ තමිල් වලින් දාන්න ඕනේ. මේක ඔයා Google Translate පාවිච්චි කරලා හරි විදිහට ඒ නම දාන්න. ඊට පස්සේ ඔයාගේ initials, last name, gender එක select කරන්න තියෙනවා. title එක Mr. ද Mrs. ද ඒ විදිහට select කරන්න තියෙන්නේ. ඔයාලා මෙතනින් date of birth දාගන්න පුළුවන්. ඊට පස්සේ nationality එක, mobile number එක ඒ ටික දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ O level results මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලා ලංකාවේ O level කරන නිසා local කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ year එක මොකක්ද කියලා අහනවා. ඒ ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ entry qualifications වල please select your academic qualification. ඔයාලා advanced level A level කරලා තියෙනවා නම් A level මෙතන select කරන්න පුළුවන්. ඊට පස්සේ year එක subjects මොනවාද results මොනවාද ඔක්කොම ටික මෙතනට enter කරන්න පුළුවන්. ඊට පස්සේ submit කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම fill කරන්න ඕනේ submit කරන්න. ඊට පස්සේ payment කරනකොට online විදිහට තමයි payment කරන්න තියෙන්නේ. ඔයාට ඔයාගේ credit card එක පාවිච්චි කරලා ඒකේ details පාවිච්චි කරලා මේකට රුපියල් 5000 fee එක ගෙවන්න පුළුවන්. ඔයා මේ විදිහට මේ application එක submit කරාට පස්සේ ඔයාව navigate වෙන මේ විදිහේ page එකකට. ඊට පස්සේ මෙතනදී ඔයාලට කියලා දෙනවා කොහොමද payment එක කරන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාලට select කරන්න දෙනවා payment method එක මොකක්ද කියලා. GovPay කියන එකෙන්ද එහෙම නැත්නම් online payment කියන එකෙන්ද. අපි මෙතනදී online payment කියන එකෙන් කරමු. ඒතර click here to complete the online payment. ඊට පස්සේ මෙතන තියෙන application fee එක මේ විදිහ එකක්. මේක ඊට පස්සේ confirm කරන්න ඕන. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඔයාගේ card type එක visa කියලා select කරලා card number එකයි month එකේ data ටික දාලා මෙතන total amount එක 5000යි. මේක next කරලා ඔයාලට පුළුවන් මේක ගෙවන්න.